අපේ සීන YouTube channel එකට ඔයගොල්ලන්ව ආදරයෙන් පිළිගන්නවා. අද අපි පාට දෙකකින් කොකිස් හදමු. කැම මිස්සටත් පොඩි වෙනසක් කරන්න පුළුවන් නේ. පාට දෙකේ කොකිස් හදන්න මේ දේවල් තමයි අපිට අවශ්‍ය කරන්නේ. කොකිස් ටික ගලවෙන්න ලේසි වෙන්න මුලින්ම ගොරක ටිකක් දාලා මේ විදිහට කොකිස් අච්චු ටික තඹ ගන්න. කොකිස් හදන්න ගන්න ඕනේ තෙත හාල් පිටි. මම නම් ගත්තේ කඩේ විකුණන්න තියෙන තෙත හාල් පිටි. ඔයගොල්ලන්ට ගෙදරදිම කැකුළු හාල් වතුරේ දාලා පිඟෙන්න තියලා ඊට පස්සේ වතුර ටික බේරගෙන මෝලට හරි එහෙම නැත්නම් ගෙදරම හරි හාල් ටික කොටලා හලා ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ රස අනුව ලුණු එකතු කරගන්න. මම ලුණු තේ හැන්දක් එකතු කරගත්තා. දැන් ලුණු ටික කලවම් වෙන්න මිශ්‍ර කරගන්න. ඒකම හොඳ උකු පොල් කිරි ටික ටික එකතු කර කර පිටි ටික දිය කරගන්න. මෙතන තෙත හාල් පිටි ග්‍රෑම් 800ක් තියෙනවා. ඇත්තටම ඔයගොල්ලෝ කොකිස් හදනකොට කිරලා මැනලා කිසි දෙයක් ගන්න ඕනේ නැහැ. පේනවා නේද? මේ වගේ පදමක් තමයි එන්න ඕනේ. ඉතින් මිශ්‍රණය දියාරු කරගන්නෙත් නැතුව, උකු වැඩි කරගන්නෙත් නැතුව ගානට තියෙන්න ඕනේ. දැන් පොඩි භාජන දෙකක් අරගන්න. අපි හදපු පිටි මිශ්‍රණය සමානව මේ භාජන වලට දැන් දාගමු. දැන් මම එකකට රම්පේ කොළ යුෂ ටිකක් එකතු කරගන්නවා. ඒකෙන් තමයි මම කොළ පාට අරගන්නේ. ඔයගොල්ලන්ට කරපිංච කොළ යුෂත් එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් කොළ පාට කලරින් ටිකක් දාගන්නත් පුළුවන්. දැන් අනිත් භාජනයේට කහ කුඩු තෙහෙඳි භාගයක් විතර එකතු කරලා කලවම් කරගන්න. ඔයගොල්ලෝ කැමති නම් කොකිස් වල කරගතිය වගේම රස වැඩි වෙන්නත් සීනි ටිකක් එකතු කරගන්න පුළුවන්. මම මේ භාජන දෙකටම සීනි තේ හැඳ භාගෙ බැගින් එකතු කරගන්නවා. දැන් ටිකක් ලොකු බෝල් එකක් අරගෙන මේ විදියට එකවරම මේ මිශ්‍රණය බෝල් එකට වක් කරගන්න. දැන් තාච්චියකට තෙල් ටිකක් දාලා ඒකට අපි ගොරක දාලා තඹගත්තු කොකිස් අච්චුව දාලා රත් වෙන්න තියන්න. දැන් තෙල් ටික වගේම කොකිස් අච්චුවත් රත් වෙලා තියෙන්නේ. දැන් මේ පාට දෙකම අහු වෙන විදියට මැද්දෙන් කොකිස් අච්චුව තියලා පිටි මිශ්‍රණයේ බස්සලා පිටි ටික ගස්සලා තාච්චියෙන් තියාගන්න. මේ බලන්න කොකිස් අච්චුව උඩට පිටිපදින්න දෙන්න එපා. චුට්ටක් වෙලා බැදුනම මේ වගේ කූරකින් ඇනලා කොකිස් එක එළියට අරගන්න. දැන් එක පැත්තක් බැදුනම අනිත් පැත්තත් බැදලා කොකිස් එක එළියට ගන්න. කොකිස් එක බැදෙනකොටත් කොකිස් අච්චුව තෙල් එකේම තියලා තියාගන්න. මුලින්ම හදනකොට කොකිස් ගැලවෙනවා චුට්ටක් හොරයි. ඒත් ටිකක් පහු වෙනකොට කොකිස් අච්චුවෙන් කොකිස් ටික හොඳටම ගැලවෙන්න ගන්නවා. දැන් ආයෙත් කොකිස් අච්චුවට පිටි දවටගෙන බෙද ගන්න.
මේ විදියට කොකිස් ටික ඔක්කොම හදාගන්න. ඇත්තටම පොඩි වෙනසකටත් එක්ක මේ විදියට පාට දෙකකින් කොකිස් හැදුවම කෑම මේසෙටත් ලස්සනයි. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයගොල්ලෝ තවම අපේ සීනු YouTube channel එක subscribe කරලා නැත්නම් මේ වීඩියෝ එක පහළින් තියෙන subscribe button එක press කරලා ඊට පස්සේ එන bell icon එකත් all කරන්න. එතකොට මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයගොල්ලන්ට notification එකක් හම්බ වෙයි. එහෙමනම් තවත් අලුත් දවසක තවත් අලුත් recipe එකකින් අපි හම්බ වෙමු. මේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි.